මහද අලක් කරන ජපානෙට මොව බොරු නෙවෙයි කිය. Hi, welcome back to my YouTube channel. මම බෝඩ් එකේ තනියෙන් ඉන්න නිසා නෝනක් දාගත්ත යන්න. මහද අලක් කරන ජපානෙට. නෑ නෑ ඒ වගේ තැනකට එක්කන් යනවා. අපි බලමු ගිහිල්ලා කොහෙද මම මේ යන්නේ කියලා. මාව කැම්පස් එකට උදේ බල්ට මුකුත් දාගෙන හිටපො නැති හින්දා කිරියෙක්කුයි රෝසෙක්කුයි කාලේ යන්න කියලා හිතුවා. මම අද යන්නේ කැලණියේ බොල්ලේගල තියෙන මානෙල්ලත්ත පන්සල බලන්න. මම නැගපු බස් එක නම් මට හරියටම මතක නෑ. මම කන්ඩක්ටර් ගෙන් ඇහුවා මානෙල්ලත්ත පන්සල ගාවින් බහින්න පුළුවන්ද කියලා. ඒකල තමයි මම බස් එකට නැග්ගේ. මම මානෙල්ලත්ත පන්සල ගාවින් බැස්සා. කොහොමද යන්න තියෙන්නේ කියලා මට හිතනවා. අංකල් මානෙල්ලත්ත පන්සලට මෙතනින් නේද යන්නේ? මේක කැම්පස් එක. හරි thank you. මෙතන තියෙන්නේ කැම්පස් එක. මේක ලෝකේ 10 වෙනියටම විශාල බෞද්ධ විශ්වවිද්‍යාලය. මේක විශ්වවිද්‍යාලය පන්සලට යන්න ඉස්සරහා. එහෙනම් ගිහිල්ලා බලමු. බැස්සේ පාරේ යන්න අතන ඉස්සරහා පාරේ මේ තියෙන්නේ කැම්පස් එක. මේ තියෙන්නේ පන්සල. රන්නාලේපිත බුදු ප්‍රතිමාව බලලා එතනින් පහළට එනකොට තියෙනවා චීන මහායාන බෞද්ධ ආගමට අයත් වෙන ලාෆි බුදු ප්‍රතිමාවක්. වහීද දන්නේ නැහැ. වහී වගේ පින්නක් එනවා. ලොකු වැස්සක් එන්න එපා කියලා ප්‍රාර්ථනා කරමු නේද? කොහෙටද ඇවිදින්නේ කියලා හිතා ගන්න බෑ. මෙහෙට යනවද? මෙහෙට යනවද? පියර පැත්තට යන්න තව ෂුට්ටකින්. ඉස්සෙල්ලා මේ පැත්තට යන්න. මාර්ම ලස්සනයි. ඔයාලා අනිවාර්යෙන් ඇවිත් බලන්න මෙතන. හරිම නිස්කලංකයි. බොරු නෙවෙයි කිය. ඇත්තටම මේ පන්සල මාර ලස්සනයි. අනිවාර්යෙන් බලන්න. මම මේ කියන පාරක් දන්නේ. බලමු. මේ බලන්නකෝ.
මෙතන අකර 40ක වගේ භූමි ප්‍රමාණයක මේ පන්සල තියෙනවා කියලා තමයි කියන්නේ. මේක කවුද අපේ හිටපු ජනාධිපති ජයවර්ධනයි එයාගේ බිරිඳයි විසින් තමයි බුදු ශාසනයට පූජා කරලා තියෙන්නේ. ඒ වගේම ඔයාලා දන්න දේවලුත් තියෙනවා නම් මේ පන්සල ගැන යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම අනිවාර්යෙන් ඔයාලා ඇවිල්ලා බලන්න මෙතනට. මාර ලස්සනයි, හරිම කලංකාරයි. තනියෙන් එන්න එපා හැබැයි. තව ගාත් එක හරියන ලස්සන ෆොටෝස් ටික ගහගෙන යන්නේ. මම දැන් ඉන්න තැන ඉස්සරහා view එක පෙන්නන්න. තනියම ඕනේ නැහැ. මට තව යාළුවෙක් හම්බ වුණා. ඔයාලා බලන්න කවුද කියලා. ඇවිල්ලා ඉඳගෙන ඉන්නවා මගේ හැබැයි. කුකු. 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 හරි ෂෝක් කරන්නේ. ඔයාලට ඉන්න දෙයක් නෑ නේද හම්බෙන්න බවු යාළුවෝ. හරිම ෂෝක්. හැබැයි දකින් එක්කිනව අල්ලන්න යන්න එපා. හුරතල්ලාගේ බොනට සමහරව හවනවා. මම තපයි දන්නේ නැහැ කියලා ඉතින් බය ඇල්ලුවේ. නේද චුටු? නේ දානේ. දැන් හපන්නේ නැහැ කියලා ඉතින් දැල්ලුවා. මං එන්නේ නැතත් මෙයාලා වෙනුවෙන් හරි ලයික් එකක් දාගෙන යනවා. මෙයා යන තැනට පස්සෙන් එනවානේ. පව් කන්න දෙනවත් මොකුත් නෑ මන් ළඟ. මේ තියෙන්නේ චීන මහායාන බෞද්ධ ආගමටම අයත් වෙන ගුවයින් කියන බෝධිසත්ව ප්‍රතිමාවක්. දැකලා තියෙනවා සමහර මෙතනට යනවා. අද නම් මම හිතන්නේ මෙතන වතුර වැඩි. යන්න පුළුවන් නැත්තම් මට නම් යන්න බෑ බයයි. මං කාත් එක්කත් නෙමෙයි ආවේ. මම තනියෙන් යන්න ඕන. මගේ යාළුවා ඊට ඉස්සෙල්ලා යන. අර පුළුවන්ද ඔක යන්න? ඈ? අර පුළුවන්ද එතන යන්න? යන්න පුළුවන්ද? මගේ යාළුවා ඉන්න මෙතනට දැන්. එයා යන තැනට එනවා මත් එක්ක. යා. එනවා දැක්කද? කතාවක් අහලා තියෙනවා අතීතයේ බුදුහාමුදුරුවෝ ලංකාවේ කැලණියට වැඩම කරපු අවස්ථාවේ නාගකිත කියන නාග රජුරෝ මේ භූමිය දානයක් විදිහට බුදුහාමුදුරුවන්ට පූජා කරා කියලා. ඒ වගේම මේ පන්සලේ ගොඩනැගිලි ස්වභාවය ගත්තොත් ජපන්, චීන, එතකොට කොරියන්, ඉන්දියන් වගේ ගොඩනැගිලි ශෛලීන් ගොඩක් එකතු කරලා තමයි හදලා තියෙන්නේ.
ඔයාලට පේනවා ඇතිනේ අර අපි බලන කොරියන්, චීන, ඉන්දියන් ඒ වගේ ඩ්‍රාමා වල තියෙන ගොඩනැගිලි වල ස්වභාවය මේකෙත් තියෙනවා කියලා. පිරිවෙනයි මෙහි නේවාසිකාගාර දානශාලාව ඔය ටික ඊට මම ගියේ නෑ. මම ඇවිල්ලා ගොඩක් වෙලා මෙතන හිටියා. මෙතනම හරි නිදහස් මෙතනත්. හිතට සැහැල්ලුයි. ඒ වගේම මෙතන වෙඩින් ගන්න පුළුවන්. වෙඩින් ෆොටෝෂූට් ඒ දේවල් කරන්න පුළුවන්. උදේ 6 වගේ ඉඳන් රෑ 10 වෙනකන් වගේ ඇරලා තියෙනවා. අතන හරිම ලස්සනයි. යන්න හිතෙන්නේ. එහෙනම් අපි යමු නේද? යන්න වෙනවා. ෆොටෝස් ටික ගහගන්න බැරි වෙච්ච එක ඇත්තටම දුකයි. එහෙනම් මම දැන් යන්න ලෑස්ති. තාරියෝ තියලා ඉන්න තිබ්බනම් හොඳයි. ඒත් හවස් වෙනකොට මෙහෙට වහින හින්දා මම යනවා. ඔක්කොම වීඩියෝ කරේ නෑ ගියේ කොහෙද කියලා. සාමාන්‍ය ටිකක් මම ඔයාලට දෙන්නුනේ. ඔයාලත් ඇවිල්ලාම බලන්න මෙහි ලස්සන කොහොමද කියලා. එහෙනම් ඊළඟ vlog එකේ හමු වෙනකන් ඔයාලා සුතරෙන් පරිස්සමින් ඉන්න. ඒ වගේම මගේ channel එක අලුතෙන් බලන කෙනෙක් නම් subscribe කරන්න. bell icon එක click කරලා තියාගන්න. මම ඊළඟ අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. එහෙනම් හැමෝටම ජය වේවා.